ආයිබෝවන් දුරු පුතේ. අද මම ඔයාලට මගේ හොඳම යාළුවෙක්ව හඳුන්වලා දෙනවා. ඒ තමයි මේ පුංචි ගහ. බලන්නකෝ මේකේ කොච්චර ලස්සන කොටස් තියෙනවද කියලා. මුලින්ම අපි බලමු ගහේ යටම තියෙන කොටස. මේවට තමයි පුතේ මුල් කියන්නේ. මුල් තියෙන්නේ පොළව යට. ගහට වතුර බොන්න උදව් කරන්නේ මෙන්න මේ මුල් තමයි. හරියට අපේ කකුල් වගේ ගහ හයියෙන් අල්ලගෙන ඉන්නේ මේ මුල් තමයි. ඊළඟට බලන්න මේ තියෙන්නේ කඳ. කඳ තමයි ගහ කෙලින් තියාගන්නේ. හරියට අපේ කොන්ද වගේ. මුල් උරා ගන්න වතුර අතුවලට ගෙනියන්නේ මේ කඳ තමයි. අනේ බලන්නකෝ මේ ලස්සන පින්තූරේ තියෙන කොළ. ගොඩක් කොළ පාටයි නේද? ගහට ඕන කරන කෑම හදන්නේ මේ කොළ ඇතුලේ තමයි. ඒ නිසා කොළවලට අපි ගහේ කුස්සිය කියලාත් කියනවා. ඔයාලා වැඩියෙන්ම කැමති මේවට නේද? මේ තමයි මල්. මල් හරිම ලස්සනයි, සුවඳයි. මල් වලින් තමයි පස්සේ කාලෙක ගෙඩි හැදෙන්නේ. දැන් බලන්නකෝ මේ ලස්සන ගෙඩි. අපි කන්න කැමති අඹ, පැපොල්, කෙසෙල් මේ හැම එකක්ම ගහේ හැදෙන ගෙඩි වර්ග. ගහ අපිට දෙන රසම තෑග්ග තමයි මේ පළතුරු. බලන්න මේ ගෙඩිය ඇතුලේ තියෙන පුංචි බීජ. මේ පුංචි ඇටයක් පොළවේ හැදුවොත් අපිට තවත් අලුත් පැලයක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ බීජයක් ඇතුලේ තවත් පුංචි බබෙක් නිදාගෙන ඉන්නවා වගේ. දැන් ඔයාලා දන්නව නේද ගහක තියෙන කොටස්? ඔයාලත් ගෙවත්තේ තියෙන ගහක් ළඟට ගිහින් මේ කොටස් අඳුර ගන්න බලන්න. මම ගිහින් එන්නම්. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.